ගතියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකටයිමු. විජය කුමාරතුංගයන් සමග චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගයන මේ යුග ගීතය යුග ගණනාවක්ම නොනැසී රස දෙන සුගායනීය පද පන්දනාවක්. මේ පද පැදෙන්නේ සෝපාන ලීලානන්දයන්ගේ ගීතේ. සංගීතය මුසු වෙලා තියෙන්නේ සරත් දසනායකයන් විසින්. මම යම් තැනක අහලා තියෙනවා මේ ගීය ලියවෙන්න ගීපද රචකයාට හේතු වන පුද්ගලික කාරණාවක් තිබුණු බව හා දැස් සඳායක හේතු වන බව. මම පෙර අවස්ථාවලදී කියනවා වගේ ඇත්තටම ගීයක රචකයා තමයි දන්නේ යථාර්ථය. නමුත් මම මේ කියන්න යන්නේ වෙනදා වගේම මට දැනෙන රසාර්ථය. ඉතින් යථාර්ථයට වඩා විචාරාර්ථය වෙනස් වෙන්න පුළුවන්. සැරයටියෙන් යනෙන තුරා එකට එමුයි සංසාරයෙන් සමුගන්නා දිනත් එකට යමුයි. මේ කියන වචන වලින් දැනෙන්නේ සැරයටියෙන් යන වියෝවන දිනක් තුරු ඉන්දියා අවසන් ගමන යන දිනත් වෙන්නවන්න. ඒ කියන්නේ වෙනුවේ ජීවත් වෙන්න වගේම තනි නොකර එකට නියැදෙන්න. ජීවන මම්පෙත මලින් සැදී ගිය යුගයක නෝමාමුණියේ. ඔහුට ඇය මුණ ගැහෙන්නේ ජීවිතයේ සුන්දර අවධියක නොවේ, දුක්ඛිත අවධියක. සැපයේදී කෙසේ වෙතත් දුක් පරිච්ඡේදයක ඇය ඔහු වෙත ආවා නම් ඒ තමයි සැබෑ ආදරය. මේ මතු මං වෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝගී නෑසිනසේ. ඇය ඔහුට සරණක් අස්සසිලක් වන්නට ඇති. ඔහුගේ දුක් පරමාවත මල් පෙතක් කරන්නට මේ සංසාරයේ පමණක් නොවේ, ඔහුගේ මතු සංසාරයත් අස්වසන්නට ඇය සිතුවිලි මවනවා. මතු සංසාරයේ මාහුළු බූටිව පෙම් කරනා කලේ ලැබෙනදා කොළු තුල්ලකදී නමුවන පැතුමක් පතමුව සසරින් නික්මනදා. මට අරුත් හැඟෙන විදිහට මේ ජීවිතයේදී ඇය ඔහුගේ පළවෙනි බැඳීම නොවේ. ඒ කියන්නේ ඇය ඔහුගේ ජීවිතයේ ප්‍රථම ආදරය නොවේ. ඒ නිසයි මතු සංසාරයේ කුළු තුලේ හමුවන ප්‍රේමය වන්නට ඔහු මෙම ප්‍රාර්ථනා සිදු කරන්නේ. නමුත් ඒ පිළිබඳව ඒ කියන්නේ ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවුනාට ඇයගේ සිතුවිල්ලකවත් නෑ ලතැවුලක්. සංසිඳුවා සිත පහන් කරන්නෙමි මේ පෙම කුළුමුල් පෙමේ සිතා. ඇය නිවුණු හැකීමෙන් සිත සනස ගන්නවා මේ ඇයගේ ප්‍රථම ප්‍රේමය බවම සිතාගෙන. ඒ සිතුවිල්ල එහෙමකට දැනෙන්න තරම් ඔහුගේ ආදරය අඩු නැතුව ඇයට දැනෙන්න හැඟෙන්න ඇති. ඉන්නිමි පසුපස සංසාරයේ කැපවිමි ඔබ සිතු ගැනම සිතා. ඔහුගේ සිතුවිලි ගැනම සිතමින් ඔහු වෙනුවෙන්ම කැපවෙන්න ඔහුට වගේම ඇයටත් ඕනේ මතු භවයේ මේ බැඳීමම. ප්‍රේමයක් බැඳීමක් දෙදෙනාටම නිවීමක් වෙන තැනක විතරයි ඔවුන් වෙනුවෙන් මතු සංසාරේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ගී පදවැලක ගැඹුරු ආත්මගත බන්ධනයක්, සංසාර ප්‍රාර්ථනයක් ඒ වචන හස්තයෙන් හදවතට දැනේවි. මේ ටික ඇහුණට පස්සේ ඔයාට සමහරක් විට හිතේ මේ ගීය ආයවතාවක් අහන්න. ඒ වෙලාවට තනියම නිහඬ මත පිටාවක ඇස් දෙක පියාගෙන මේ ගීතය අහන්න. වෙනදට වඩා දැනෙන්න ඇහුණොත් ඒ ටික මතක